ඊළඟට තියෙන්නේ දන්තජාක්ෂර. දන්තජාක්ෂර. දන්තජාක්ෂර කියලා කියන්නේ වායු ධාරාව දත්වල වැදිලා නිපදෙන අකුරු වලට කියනවා දන්තජාක්ෂර කියලා. මේකටත් අදාළ සූත්‍රයක් තියෙනවා. මේකට අදාළ සූත්‍රය තමයි ඍතුලසානාන් දන්ත. අපි ඒක ලියමු. ඍතුලසානාන් දන්ත. ඍතුලසානාන් දන්ත. මේක තමයි සූත්‍රය. කොහොමද මේ සූත්‍රයෙන් අකුරු ටික එළියට ගන්නෙ? මෙතන තියෙනවා ඉලු සහ ඉලු. මේ අකුරු දෙක. තුයන්නෙන් අදහස් වෙනවා තව අකුරු පහක් සම්බන්ධව. තා ඊට පස්සේ තා ථ දා ध तात दा ध न තා th දා ධ න. ඔන්න ඔය කියන අකුරු ටික ගැන අදහස් වෙනවා. ඒ වගේම තවත් මේකේ අභ්‍යන්තරය තියෙනවා තවත් අකුරු කිහිපයක්. ඒ තමයි ල. තවත් අකුරක් තියෙනවා මොකද්ද? ස. එතකොට අපි සම්පූර්ණ අකුරු ටික බැලුවොත් එimhe ඉරු ඉරු තාත දා ද න. ඉලු ඉලු තාත දා ද න ල ස. ඔන්න ඔය ටික තමයි මේ දන්තජාක්ෂර කියලා කියන්නේ. හරි. අපි අන්තිම ප්‍රභේදය ගැන කතා කරමු. ඕෂ්ඨජාක්ෂර. ඕෂ්ඨජාක්ෂර. මොකක්ද මේකට අදාළ සූත්‍රයේ? උපූපද්මානීයා නාමෝෂ්ඨව්. අපි ලියමු. උපූපද්මානීයා නාමෝෂ්ඨව්. උපූපද්මානීයා නාමෝෂ්ඨව්. උපූපද්මානීයා නාමෝෂ්ඨව්. මෙන්න මේක තමයි සූත්‍රයේ. අපි බලමු මොනවද මේකේ අභ්‍යන්තරයේ තියෙන්නේ කියලා. මෙතන තියෙන උයන්න. උයන්න කියලා කියන්නේ මේකේ උයන්න සහ උයන්න කියන දෙකම අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම පූ කියන එකෙන් අපි දන්නවා පාප. ඊළඟට තියෙනවා භ පාප භ ම පාප භ ම. ඊට පස්සේ තා මොකක්ද තියෙන්නේ? වෙන මොකුත් නැහැ. මේක තමයි උයන්න සහ උයන්න පාප භ ම. ඔන්න ඔය අකුරු සමුදායට තමයි මොකද්ද ඕෂ්ඨජාක්ෂර කියලා කියන්නේ. එහෙම නැත්නම් තොල් වලින් උපදින අකුරු කියලා කියන්නේ. අපිට මතක ඇති අපි කතා කරා ඒකජාක්ෂරවල ප්‍රභේදයන් පහක් සම්බන්ධ. මොකද්ද? කණ්ඨජාක්ෂර. මතක් කරලා බලන්න මොකද්ද සූත්‍රයේ? අකුව විසර්ජනීයානං කණ්ඨ. දැන් අපිට මතක ඇති අකුරු ටික. දෙවෙනි ප්‍රභේදය මොකද්ද? දෙවෙනි ප්‍රභේදය තමයි තාලුජාක්ෂර. මොකද්ද සූත්‍රයේ? ඉච්ඡේෂානාන් තාලු. තුන්වෙනි ප්‍රභේදය මොකද්ද? මූර්ධජාක්ෂර. මොකද්ද සූත්‍රයේ? ඍතුරසානාන් මූර්ධ. ඊට පස්සේ අපි කතා කරා දන්තජාක්ෂර සම්බන්ධව. මොකද්ද ඒකට අදාළ සූත්‍රයේ? ඍතුලසානාන් දන්ත.
අපිට අන්තිම ප්‍රභේදයේ විදිහට කතා කරා ඕස්ට්‍රජාක්ෂර විදිහට. මොකද සූත්‍රයේ උපපද්මානීය නාමෝෂ්ටව්. එහෙනම් අපි ඔන්න කතා කරලා ඉවර කරා ඒකජාක්ෂරවල ප්‍රභේදයන් පහක් සම්බන්ධව. ඒකජාක්ෂරවල ප්‍රභේදයන් පහ සම්බන්ධව අපි කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ද්විජාක්ෂර. මේකේ ප්‍රභේද තුනක් තියෙනවා. මොකද්ද පළවෙනි ප්‍රභේදය? කණ්ඨතාලුජ. දෙවෙනි ප්‍රභේදය කණ්ඨෞෂ්ඨජ. තුන්වෙනි ප්‍රභේදය දෙවෙනි ප්‍රභේදය දන්තෝෂ්ඨජ. පළවෙනි ප්‍රභේදයේ කණ්ඨතාලුජ, දෙවෙනි ප්‍රභේදයේ කණ්ඨෝෂ්ඨජ, තුන්වෙනි ප්‍රභේදයේ දන්තෝෂ්ඨජ. මේකෙන් කියනවා අක්ෂර උත්පත්ති ස්ථාන දෙකක් සම්බන්ධව. මොකද්ද? කණ්ඨජ සහ තාලුජ. දෙවෙනි ප්‍රභේදයේදී කියවෙනවා තවත් ස්ථාන දෙකක් සම්බන්ධව. මොකද්ද? කණ්ඨජ සහ ඕෂ්ඨජ. තුන්වෙනි එකේදී කියවෙනවා දන්තජ සහ ඕෂ්ඨජ. එතකොට මේ කණ්ඨජ සහ තාලුජ කියන ස්ථාන දෙකෙන්ම මේ කණ්ඨජ සහ තාලුජ කියන ස්ථාන දෙකේම වැදිලා උපදින අකුරු වලට කියනවා කණ්ඨ තාලුජ අකුරු. ඒ වගේම කණ්ඨජ සහ ඕෂ්ඨජ කියන ස්ථාන දෙකේම වැදිලා උපදින අකුරු වලට කියනවා කණ්ඨෝෂ්ඨජ කියලා. ඒ වගේම දන්තජ සහ ඕෂ්ඨජ කියන ස්ථාන දෙකේ වැදිලා උපදින අකුරු වලට කියනවා දන්තෝෂ්ඨජ කියලා. තේරුණාද? එතකොට මේ කණ්ඨ තාලුජ කියන අපි ප්‍රභේදය ගැන කතා කරොත් එහෙම මේකට අදාළ සූත්‍රය තමයි ඒ දෞතෝ කණ්ඨතාලු. ඒ දෞතෝ කණ්ඨතාලු. අපි ලියමු. ඒ දෞතෝ කණ්ඨතාලු. මේක තමයි සූත්‍රය. ඒ දෞතෝ කණ්ඨතාලු. මේකට අදාළ අකුරු දෙකක් තියෙනවා. මොනවද ඒ අකුරු දෙක? ඒ සහ අයි. ඒ සහ අයි කියන අකුරු දෙක තමයි මෙන්න මේ කණ්ඨතාලුජ කියන ද්විජාක්ෂරයෙන්, ඒ කියන්නේ ස්ථාන දෙකෙන් උපදින අකුරු දෙක වෙන්නේ ඒ සහ අයි කියන අකුරු දෙක. ඒ වගේම අපි කණ්ඨෝෂ්ඨජ කියන අකුරු ගැන කතා කරොත් එහෙම උගුර සහ තොල් කියන ස්ථාන දෙකෙන්ම වැදිලා උපදින අකුරු වලට කියනවා කණ්ඨෝෂ්ඨජ කියලා. මොකද මේකට සූත්‍රයේ ඕදෞතෝ කණ්ඨෞෂ්ඨම්. අපි ලියලා බලමු. හරි. ඕදෞතෝ කණ්ඨෞෂ්ඨම්. ඔක තමයි සූත්‍රය. මේකේ අභ්‍යන්තරයේ තියෙනවා මොනවද මේකට අදාළ වෙන අකුරු ටික? අදාළ වෙන අකුරු ටික තමයි ඕ සහ අව්. මේකට අදාළ වෙන අකුරු දෙක තමයි ඕ සහ අව් කියන අකුරු දෙක තමයි මෙන්න මේ උගුර සහ තොල් කියන ස්ථාන දෙකේම වායු ධාරාව වැදිලා උපදින අකුරු විදිහට හඳුන්වන්නේ ඕ සහ අව් කියන අකුරු දෙක. අපි ඊළඟට කතා කරමු මේ අන්තිම ප්‍රභේදය සම්බන්ධ. මොකද්ද? දන්තෝෂ්ඨජ. ඒ කියන්නේ දතේ සහ දත්වල සහ තොල්වල වැදිලා උපදින අකුරු. මොකද්ද? මේ සූත්‍රය තමයි වකාරස්ය
දන්තෝෂ්ඨම් ලියමු. වකාරස්ය දන්තෝෂ්ඨම් වකාරස්ය දන්තෝෂ්ඨම් මේකට අදාළ අකුර තමයි ව. එතකොට සංස්කෘත අක්ෂර මාලාවේ දත්වල සහ තොල්වල වැදිලා උපදින එක අකුරයි තියෙන්නේ. ඒ අකුර තමයි ව කියලා කියන්නේ. ඒ අකුර තමයි වයන්න. එතකොට අපිට හොඳාකාරව දැන් තේරෙනවා මේ කණ්ඨ සහ තාලුජ කියලා කියන්නේ අකුරු දෙකක් තියෙනවා. A සහ I. එතකොට කණ්ඨ ඔෂ්ඨජ එහෙම නැත්නම් කණ්ඨෝෂ්ඨජ අකුරු කියලා හඳුන්වන්නේ O සහ අව්. දන්තෝෂ්ඨජ අකුරු කියලා හඳුන්වන්නේ එක අකුරයි තියෙන්නේ. ඒක තමයි ව. ඉතින් අපිට ওই විදිහට තේරුම් ගන්න පුළුවන් සංස්කෘත අක්ෂර මාලාවේ අක්ෂර උත්පත්ති ස්ථානවල ද්විජාක්ෂර කියලා කියන්නේ ප්‍රධාන ප්‍රභේද තුනක් තියෙනවා. ඒ තමයි මේ ටික. අපි කතා කරපු එකේ සාරාංශය ගැන කිව්වොත් එහෙම අපි කතා කරා සංස්කෘත භාෂාවේ අක්ෂර උත්පත්ති ස්ථාන සම්බන්ධව. මේ අක්ෂර උත්පත්ති ස්ථාන ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකයි. මොනවද? ඒකජාක්ෂර සහ ද්විජාක්ෂර. ඒකජාක්ෂර කියලා කියන්නේ එක් ස්ථානයකින් විතරක් උපදින අකුරු වලට කියනවා ඒකජාක්ෂර කියලා. මේකේ ප්‍රධාන ප්‍රභේද පහක් ගැන කතා කරනවා. කණ්ඨජාක්ෂර, තාලුජාක්ෂර, මුද්දජාක්ෂර සහ දන්තජාක්ෂර සහ ඕෂ්ඨජාක්ෂර කියලා ප්‍රභේද පහක් ගැන කතා කරනවා. අපි මේ වගේ සූත්‍ර ගැන කතා කරා. ඒ සූත්‍ර ඇසුරෙන් කොහොමද අකුරු ටික හොයාගන්නේ කියලා ගැන කතා කරා. ඒ වගේම ඊළඟ ප්‍රභේද තමයි ද්විජාක්ෂර. වායු ධාරාව ස්ථාන දෙකක ස්පර්ශ වෙලා තමයි ඒ අකුරු නිපදවන්නේ. ඒකේ ප්‍රභේද තුනක් ගැන කතා කරා. පළවෙනි එක මොකද්ද? කණ්ඨ තාලුජ, දෙවෙනි එක කණ්ඨෝෂ්ඨජ, තුන්වෙනි එක දන්තෝෂ්ඨජ. එතකොට කණ්ඨ තාලුජ කියන ප්‍රභේදයට අයත් වෙනවා A සහ I. කණ්ඨෝෂ්ඨජ කියන ප්‍රභේදයට අයත් වෙනවා O සහ අව්. දන්තෝෂ්ඨජ කියන ප්‍රභේදයට අයත් වෙනවා ව. ඔන්න ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් සංස්කෘත අක්ෂර මාලාවේ අක්ෂර උත්පත්ති ස්ථානයන් සම්බන්ධව. අපි තවත් දවසක සංස්කෘත භාෂාවේ තවත් ව්‍යාකරණ අංගයක් සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙමින් සමුගනිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.